welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එක මම අරගෙන ඉන්නේ විශේෂයෙන්ම ගෑන් ළමයින්ට. ඉතින් මේක ගෑන් ළමයින්ට විතරක් විශේෂ වීඩියෝ එකක් නෙවෙයි. මේක ඉතින් පිරිමි ළමයින්ටත් බලන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ අරගෙන ඉන්නේ අපි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයකට මට හම්බෙච්ච පොඩි උත්තරයක්. මයින්ට එහෙම ගොඩක්ම තියෙන ප්‍රශ්නේ තමයි බඩ. අපිට ලස්සන ඇඳුමක් අඳින්න විදිහක් නැහැ. අපිට ෆොටෝ එකක් දාන්න විදිහක් නැහැ. ෆොටෝ එකක් ගහන්න විදිහක් නැහැ. ඉතින් අපේ කොන්ෆිඩන්ස් එකත් සම්පූර්ණයෙන්ම බහිනවනේ. ඉතින් මට හිතුණා බඩ අඩු කරගන්න මට හම්බෙච්ච හොඳම ක්‍රමයක් ගැන ඕගොල්ලොත් එක්කලා කතා කරන්න. මම පහුගිය ටිකේ මම වීඩියෝස් කරේ නැහැ. ඇත්තටම වීඩියෝ කරන්න මටත් කොන්ෆිඩන්ස් එකක් තිබ්බේ නැහැ. මොකද මම සෑහෙන මහත් වුණා. මම ගොඩක් මහත් වුණා. ඉතින් මහත් වුණාටත් වැඩිය සෑහෙන මගේ බඩ ආවා. කොහොම හරි අපි මහත් වෙන්න ගත්තට පස්සේ මට තේරිච්ච එකම දේ තමයි අපිට කෑම කන්ට්‍රෝල් කරන්න හරිම අමාරුයි. පුදුම විදිහට ක්‍රේවින්ස් එනවා. අනේ මම දන්නේ නැහැ මානම විදිහට මට නම් බඩගිනි වෙන්න ගත්තා මම මහත් වුණාට පස්සේ. ඔයගොල්ලන්ට මතක ඇති මගේ ග්‍රැජුවේෂන් වීඩියෝ එකේ අයියයි මගේ දෙන්නගෙම කොනොකේෂන් වීඩියෝ එකේ මම නිකන් බෝලයක් වගේ මගේ බඩ එහෙම සෑහෙන තියෙනවා. මම ෆොටෝ එකක් දාන්නම්. ඉතින් සෑහෙන මම මානසිකව වැටුණා. මොකද බඩ කියන්නේ එහෙන අවුල්නේ. ඉතින් ගෑන් ළමයට මම කල්පනා කරා මොකද කරන්නේ. එක්සර්සයිස් කරන්න ගන්නවා. අද කරනවා හෙට වෙනකොට හරි අමාරුයි. මොකද බඩට කරන එක්සර්සයිස් ටිකක් අමාරු හින්දා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට තමයි මම TikTok එකේ දැක්කේ උළුහාල් බොනවා කියලා. මම හිතුවේ නෑ ඒක එච්චර හොඳ දෙයක් කියලා. කොහොම හරි මම try කරනවා කියලා හිතලා මම උළුහාල් try කරා. මම මුලින්ම මේකේ කතාව කියලා ඉන්නම් ඕගොල්ලන්ට. ඊට පස්සේ මම කියන්නම් කොහොමද මේක බොන්නේ කියලා. මුලින්ම කියන්නම්කෝ මම උළුහාල් බීලා මට හම්බෙච්ච රිසල්ට් එක කොයි වගේද කියලා. උළුහාල් බොන්න කලින් මම කිසිම මේ කෑම පාලනයක් කරේ නෑ. වර්කවුට් එකක් කරේ නෑ. මම උළුහාල් බොන්න පටන් ගන්නකොට මම විශ්වාස කරෙත් නෑ උළුහාල් බීලා බඩ අඩු වෙයිද. කියන්නේ අපි කියනවානේ සුදු ලුණු කන්න, ගොරක කන්න, අරකයි මේකයි කියලා. ඉතින් කොහොම හරි මම විශ්වාස කරේ නෑ එහෙම බඩ අඩු වෙයි කියලා, කෙට්ටු වෙයි කියලා. කොහොම හරි මම 3 වෙනි දවස් බොනකොට මගේ බඩ සෑහෙන අඩු වුණා. මොකද ඒ වගේම දවස් 3 යනකොට මගේ ඇඟට අමුතු සැහැල්ලුවක් දැවුවා. මම කරපු වැඩේ මම දිගටම බිව්වා. සතියක් විතර යනකොට මට හම්බෙච්ච රිසල්ට් එක මම ඕගොල්ලන්ට දාන්නම්. මම කලින් ඉඳපු විදිහ. එතකොට මේ මම පස්සේ ආව විදිහ. ඒ කියන්නේ බඩ සෑහෙන ප්‍රමාණයක් සතියක් විතර යනකොට මගේ බඩ අඩු වුණා. හැබැයි අර යට ටික තියෙනවා. ඊට පස්සේ මම සති 2ක් විතර බිව්වා. ඉතින් මං කියන්නේ අපි හිතනවට වැඩිය අපිට කෙට්ටු වෙන්න හරිම ලේසි ක්‍රම තියෙනවා. ඉතින් මේ උහල් බොනවා කියන එක මාරම ලේසි. මම හදාගත්ත විදිහ ඕගොල්ලොන්ට කියන්නම්. මම මේක දැකපු විදිහ ඕගොල්ලොන්ට කියන්නම් හදන්න තියෙන. ඊට කලින් මට ඕගොල්ලොන්ට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ උළුහාල් කියන්නේ මාරම වටින බෙහෙතක්. හරිද? උළුහාල් වලට අපේ හැම පාට කරන්න පුළුවන්. එතකොට අපි ગેස්ට්‍රයිටිස්. මගේ ગેස්ට්‍රයිටිස් තිබුණා. මට ඒක සම්පූර්ණයෙන්ම වගේ හොඳ වුණා ඒ ටිකේ බොනකොට. මොකද මට ගොඩාක් තිබුණේ නැහැ. එතකොට අපේ ඇඟ උෂ්ණයි නම් උෂ්ණය අඩු කරන්න පුළුවන්. සෙම තියනවා නම් සෙම අඩු කරන්න පුළුවන්. එතකොට අපිට මොන හරි චර්ම රෝග මොන හරි තියනවා නම් ඒවත් අඩු වෙනවා අපි උළුහාල් බොනකොට. එතකොට උළුහාල් කියන්නේ ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම තමයි මලබද්ධය තියෙනවා නම් උළුහාල් බොන එක ඇත්තටම හොඳයි. උළුහාල් වලින් මට හම්බුණා ගෑන් ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ බඩ අඩු වෙනවටත් වඩා ගෑන් ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයකට උත්තරයක්. ඒක නම් මම මේ වීඩියෝ එකේ කියන්නේ මම ඒක අරගෙන ඉන්නම් ඊගව වීඩියෝ එකෙන්. හරිද? අපිට ඊගාවට එන ප්‍රශ්නේ තමයි උළුහාල් බොන්න හොඳයිද? ඇත්තටම උළුහාල් කියන්නේ දැන් අපි බෙහෙතක්නේ. බෙහෙතක් වුණත් අපි ඕඩෝස් ගන්න හොඳ නැහැ. නිතරම ගන්න හොඳ නැහැනේ. ඉතින් උළුහාල් උනත් ගන්න හොඳ නැහැ. උළුහාල් වල සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ ඉෆෙක්ට් එක තමයි උළුහාල් වලට සීනි අඩු වෙනවා. හරිද? ඉතින් මම උළුහාල් බොනකොට මම සීනි කෑමවත් එහෙම ලොකුවට මම නැවැත්තුවේ නැහැ. සාමාන්‍යයෙන් අපි කෙට්ටු වෙනවා නම් සීනි නවත්තනවනේ. මම එහෙම හිතලා නෙමෙයි මම මේකෙන් මොකද වෙන්නේ කියලා බලන්න තමයි මම උළුහාල් ගත්තේ. මම හිතුවේ නෑ ඒකේ රිසල්ට් එකක් හම්බෙයි කියලා. කොහොම හරි මම සීනි අඩු කරෙත් නෑ. සාමාන්‍ය කෙනෙක් මහා ලොකුවට සීනි ගත්තේ නෑ. වෙනදා ගන්න ප්‍රමාණයට
වගේ මම සීනි පාවිච්චි කරා. කොහොම හරි උළුහාල් වලට සීනි අඩු වෙනවා. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඔයගොල්ලෝ බොනවා නම් අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. දැක්ක පළියට කිව්ව පළියට බොන්න යන්න එපා. උළුහාල් වලට සීනි බහිනවා. හරිද? ඉතින් මම උළුහාල් try කරා සීනි මොනවත්ම ගන්නෙ නැතුව බත් උනත් පොඩක් මේ අරඬු කෝප්පෙන් එකක් කනකොට වගේ මට තේරුණා මට මාරම අමාරු වුණා. ඒ කියන්නේ සීනි ටක් ගාලා අඩු වෙනවා වගේ එක මට දැවුණා. මම සීනි නවත්තලා උළුහාල් ගන්නකොට ඉතින් උළුහාල් වලට සීනි අඩු වෙනවා. එතකොට අනිත් දේ තමයි දිගට හැමදේම දිගටම ගන්න යන්න එපා. අපි කෙට්ටු වෙනවා කියලා අපි මම දැන් මේකට බඩ අඩු වෙනවා කියලා මම හැමදාම මේක ගන්න ගියොත් මගේ ඇඟ වුණත් ඒකට ප්‍රතික්‍රියා කරන එක නවත්තන්න පුළුවන් නේ. දැන් මම සති දෙකක් බිව්වා. ඊට පස්සේ මම පාඩුවේ සතියක් දෙකක්. ඒතකොට ඉතින් කෑමත් පාලනය කරලා හිටියා. ඊට පස්සේ ඊගාවට ආයෙත් සතියක් විතර බොනවා. අන්න ඒ විදිහට තමයි මම උළුහාල් බොන්නේ. ඉතින් ඔයාලටත් බඩ අඩු කරගන්න උළුහාල් බොන්න පුළුවන්. මේක බොන්නේ කොහොමද? මේක බොන්නේ කොහොමද කියලා කතා කරොත් මම මේක දැක්කේ උළුහාල් තේ හැන්දක් මේස හැන්දක් කියන්නේ ඔයාලට 20ක් විතර මේ අරගෙන ඇල් වතුර එකකට දාලා ඉඟුරුත් එක්කලා වහලා තියලා උදේට බොන්න කියලා. හරිද? ඒ වුණාට මම ඉඟුරු දැම්මේ නැහැ. මම කරේ උළුහාල් අරගෙන උණු වතුරට දාලා රැයක් එළි වෙනකම් හොඳට පෙඟෙන්න තියලා පහුවදා උදේට බීපු එක. පුළුවන් තරම් පහුවදා උදේට ඔයාලා හිස් බඩ බොන්න. හරිද? තේක බීලා ඊට පස්සේ උළුහාල් එක බොන්න යන්න බෑ. එතකොට ඉතින් වැඩ කරන්නේ නැහැ. උළුහාල් එක ඔක්කොටම කලින් බොන්න. ඔයාලට පුළුවන් නම් අර දාන උළුහාල් ටික විසික් කරන්න එපා. ඒක කන්න මුලින්ම උළුහාල් වල ටේස්ට් එක මුලින් බොනකොට නිකන් පොඩක් අවුල් වගේ වෙනවා. හරිද? ඒ වුණාට ඔයාලා හිතන්න එපා ඒක මේ බොන්න. ඉතින් ඕගොල්ලෝ උළුහාල් බොනවා නම් සතියක් දෙකක් විතර බීලා ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් අරගෙන ආය බොන්න. හැමදාම බොන්න යන්න එපා. අනිත් එක තමයි උළුහාල් බොනකොට සීනි අඩු වෙනවා. ඒක නිසා මම දැක්ක උළුහාල් වලට කෙට්ටු වුණා, බඩ අඩු වුණා. උළුහාල් වලට බරත් අඩු වෙනවා. මම බර නම් කිරුවේ නෑ, බොරු කියන්න ඕනේ නැහැ. හැබැයි මට තේරුණා මගේ ඇඟ ගොඩක් අඩු වෙලා ඇඟ අඩු වුණා කියලා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් අපි ආය කනවනේ. මේ මට තේරුණා මගේ ඇඟේ බර ගතිය පොඩක් අඩු වුණා කියලා. ඉතින් මේ උළුහාල් කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඕගොල්ලොත් ගන්නවා නම් සති ඒ කියන්නේ පොඩි කාලයක් සතියක් අරගෙන ඊට පස්සේ නවත්තන්න. ඊගාවට ආයෙ සතියක් වගේ ගන්න. උළුහාල් වලට සීනි අඩු වෙනවා. ඒක ගැන ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න. මට හම්බෙච්ච බඩ අඩු වෙනවා කියලා කියපු දේවල් වලින් දැන් අපිට කියනනේ අරකට බඩ අඩු වෙනවා, මේකට බඩ අඩු වෙනවා කියලා. මට බඩ අඩු වෙච්ච හොඳම දේ තමයි උළුහාල් කියන්නේ. කෙට්ටු වෙන්න බඩ අඩු කරගන්න වගේ තියෙනවා නම් මම try කරපු ක්‍රම ටික ඕගොල්ලන්ට ඔක්කොම අරගෙන එන්න. ඉතින් ඕගොල්ලෝ උළුහාල් try කරලා බලන්න. ඕගොල්ලෝ උළුහාල් try කරලා බලන්න. ඕගොල්ලන්ට හොඳ result එකක් හම්බුනොත් මට පහලින් comment එකක් දාන්න. ඉතින් ඕනිම දෙයක් ඕනකට වැඩිය හොඳ නෑ. ඒක නිසා හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඕගොල්ලොන්ට මොකක් හරි සීනි හරි මොනවා හරි එක්ක වෙන මොනවා හරි බෙහෙතක් හරි ගන්නවා නම් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා පාවිච්චි කරන්න. මේක උළුහාල්නේ මම මේක බොනවා කාගෙන්වත් අහන්න ඕනේ නෑ කියලා. ඒ වගේ හිතුමනාපෙට නම් බොන්න යන්න එපා. මොකද අපි දන්නේ නෑ ඒකේ තියෙන જાති අපි ගන්න බෙහෙත් එක්කලා කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. අපි ඒක දන්නේ නැති නිසා ඔයාලා බෙහෙත් මොනවා හරි දීර්ඝකාලීනව ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වෛද්‍ය උපදෙස් ඇතුව පාවිච්චි කරන්න. ඉතින් මම ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝටම bye bye. Thank you for watching.